අපි භාගයක් ගත්තාම භාගයකට තියෙනවා හරයක් සහ ලවයක්. අපි ඉස්සෙල්ලාම අඳුරගමු හරය කියන්නේ මොකද්ද ලවය කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ භාගයක්නේ. මේකේ යටින් තියෙන එක්කෙනාට අපි කියනවා හරය. උඩින් තියෙන එක්කෙනාට අපි කියනවා ලවය. මේ වචන දෙක මතක තියාගන්න අමාරුයි නම් අපි මේ විදිහ එකක් ගන්නවා මතක තියාගන්න. හයන්නෙන් පටන් ගන්න නමක් තියෙනවා හර කා. ලයන්නෙන් පටන් ගන්න නමක් තියෙනවා ළමයා. සාමාන්‍යයෙන් හරකගේ පිටේ ළමයා යනවද ළමයාගේ පිටේ හරක යනවද? හරකගේ පිටේනේ ළමයා යන්නේ. ඒකින්ද අපි මතක තියාගන්නවා යට ඉන්නේ හරකා ඒ කියන්නේ හරය. උඩ ඉන්නේ ළමයා ඒ කියන්නේ ලවය. එතකොට හරයයි ලවයයි අඳුරගන්න දැන් ඔයාලා දන්නවා. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ හරය සමාන භාග දෙකක් දුන්නොත් එකතු කරන්නේ කොහොමද කියලා. මේ බලන්න. පළවෙනි භාගයේ තියෙනවා 7න් 5. මේකට අපිට එකතු කරන්න කියලා තියෙනවා 7න් 1. අපි බලනවා මේ දෙන්නගේ හරය සමානයිද කියලා. හරයේ ඉන්නේ 8. පළවෙනි එක්කෙනාගේ හරයට තියෙන්නේ 7. දෙවෙනි එක්කෙනාගේ හරයට තියෙන්නේ 7. මේ දෙන්නම සමානයි. සමාන හරයන් තියෙන භාග දෙකක් එකතු කරන්නේ මෙන්න මෙහෙමයි. සමාන හරය ඒ විදිහටම දානවා හරයට වෙනසක් කරන්නේ නැහැ. ලවයේ තියෙන දෙන්නා විතරක් එකතු කරනවා. 5යි 1යි 6යි. එතකොට අපි තව එකක් කරන විදිහ බලමු. 10න් 2ට එකතු කරනවා 10න් 4ක්. කොහොමද කරන්නේ? හරය සමානයිද කියලා බැලුවා. සමානයි නම් ඒ හරය ඒ විදිහටම දැම්මා. ලවයේ ඉන්න ඉලක්කම් දෙක එකතු කරා. 4යි 2යි 6යි. එතකොට හරය සමාන භාග එකතු කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. මේ කියලා දුන්නේ කොළුවේ තියාගෙන මෙන්න මේ ගණන් ටික හදලා දෙන්න ඕනේ. හරි. දැන් ඔයාලා මේ ගණන් හතර මට හදලා දෙන්න. ඊළඟට අපි යනවා හරය සමාන භාග අඩු කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් කරලා බලමු. දැන් ඔයාලට තියෙනවා පළවෙනි භාගය විදියට 5න් 4. මේකෙන් අඩු කරන්න කියනවා 5න් 1. මේ බලන්න අපි මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සල්ලාම බලනවා හරයට ඉන්න දෙන්න සමානයිද කියලා. සමානයි නම් එකතු කිරීම වගේම තමයි සමාන හරය ඒ විදිහටම දානවා. උඩ තියෙන දෙන්න විතරක් අඩු කරනවා. 4න් 1ක් 3යි. තේරුණා නේද? තව ගානක් හදලා බලමු. 12න් 8 අඩු කිරීම 12න් 6. කොහොමද කරන්නේ? හරය සමානයිද කියලා බැලුවා. සමානයි නම් හරය ඒ විදිහටම දැම්මා. උඩ ඉන්න දෙන්නව අඩු කරා. 8න් 6ක් 2යි. මේ කොළුවේ තියාගෙන ඊළඟ ගණන් ටිකත් හදලා දෙන්න. හරි. එහෙනම් ඔයාලා මේ ගණන් ටික හදලා බලන්න හදන්න පුළුවන්ද කියලා. අපි යමු ඊළඟ ගණන් වර්ගයට. දැන් අපි ඉගෙන ගන්න යන්නේ තුල්්‍ය භාග. තුල්්‍ය කියන වචනේ තේරුම තමයි සමාන. එතකොට එක භාගයක් දීලා තිබ්බහම එකට සමාන භාග ලියන එකට කියනවා තුල්්‍ය භාග කියලා. දැන් ඔයාලට දීලා තියෙනවා 12න් 4 කියලා භාගයක්. ඔයාලට කියනවා මේකට තුල්්‍ය භාගයක් ලියන්න කියලා. දැන් අපි බලමු කොහොමද තුල්්‍ය භාගයක් ලියන්නේ කියලා. තුල්්‍ය භාගයක් ලියන්නේ අපිට දීලා තියෙන භාගයේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නත් පුළුවන් බෙදන්නත් පුළුවන්. මේ බලන්න. දැන් 12න් 4 අපට දීලා තියෙනවා. අපි මෙයාව ගුණ කරනවා දෙකෙන්. කොහොමද ගුණ කරන්නේ කියලා බලමු. මම ඉස්සෙල්ලා කිව්වේ අපට දීලා තියෙන භාගයේ හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න කියලා. එතකොට ලවය ගත්තා. ලවය ගුණ කරනවා දෙකෙන්. 4 වරක් 2 8යි.
ඊළඟට හරය ගත්තා. හරයත් ගුණ කරනවා 2කින්. 12 වරක් 2 24යි. ඊළඟට මං කව බෙදන්නත් පුළුවන් කියලා. මේ බලන්න මම මේක බෙදනවා 4න්. ඉස්සල්ලාම ලවය ගත්තා. එයාව බෙදුවා 4න්. 4 බෙදීම 4 1යි. ඊළඟට 12 බෙදීම 4 3යි. දැන් මේ ගුණ කරන්න බෙදන්න කියලා නිශ්චිත සංඛ්‍යාවක් නැහැ. අපි මේ සංඛ්‍යාව දිහා බැලුවා. එයාව බෙදෙන ඕනම ඉලක්කමක් අරගෙන අපිට බෙදන්න පුළුවන්. තව එකක් කරලා බලමු. මේ බලන්න මම මෙයාව ගුණ කරනවා 3න්. ලවය 4යි. 4 වරක් 3 12යි. හරය 12යි. 12 වරක් 3 36යි. මේ විදිහට ගුණ කරලා බෙදලා අපට ඕනේ තරම් තුල්‍ය භාග ලියන්න පුළුවන්. මේක බෙදමු 2කින්. 4 බෙදීම 2 2යි. 12 බෙදීම 2 6යි. එතකොට මේ අපට ආපු උත්තර ටික තියෙනවනේ. මෙන්න මේවට තමයි කියලා කියන්නේ අපි තුල්‍ය භාග. හරිද? මේ කොළුවේ තියාගෙන ඔයාලා මට මෙන්න මේවට තුල්‍ය භාග 4 ගානේ ලියලා දෙන්න ඕනේ. හරි. ඔයාලා මේ ගණන් 4ට මට උත්තර ලියලා දෙන්න. අපි මේ කොළුවේ තියාගෙන යනවා ඊළඟ මාතෘකාවට. මෙන්න මේ විදිය ගණන් හදන්න අපි කලින් ඉගෙනගත්තු තුල්‍ය භාග ඕනේ කරනවා. මේ බලන්න හරය අසමාන භාග එකතු කරන්නේ කොහොමද? කලින් අපි ඉගෙන ගත්තේ හරය සමාන භාග දෙකක් දීලා තිබ්බහම එකතු කරන්නේ කොහොමද කියලා. දැන් අපි යනවා හරය සමාන නැති ඒවා එකතු කරන්නේ කොහොමද කියලා. මේ බලන්න. පළවෙනි ගානේ තියෙන 8න් 2යි. දෙවෙනි ගානේ තියෙනවා 4න් 3. මේ දෙන්නගේ හරය සමානයිද? පළවෙනි එක්කෙනාගේ හරය 8යි. දෙවෙනි එක්කෙනාගේ හරය 4යි. දෙන්නගේ හරය සමාන නැහැ. මෙහෙම දෙන්නෙක් දුන්නොත් කොහොමද අපි එකතු කරන්නේ කියලා ඉගෙන ගන්න යන්නේ. මේ බලන්න. අපි ඉස්සෙල්ලාම හරයන් දෙකෙන් චූටි හරය තියෙන්නේ කාගේද කියලා තෝරගන්නවා. 8ද ලොකු 4ද ලොකු. 8 ලොකුයි 4 චූටි. එතකොට අපි තෝරගන්නේ කාවද? චූටි එක්කෙනාවනේ. ඒ කියන්නේ අපි තෝරගන්නේ 4. අපි 4 කීයෙන් හරි ගුණ කරලා බලනවා අපිට 8 හදාගන්න පුළුවන්ද කියලා. 4 ගුණ කරලා අපිට 8 හදාගන්න පුළුවන්. 4 2කින් ගුණ කරොත් උත්තරේ 8යි. කලින් තුල්‍ය භාග ඉගෙන ගද්දින් කරේ කොහොමද? හරය එක ඉලක්කමකින් ගුණ කරා නම් ලවයත් ඒ ඉලක්කමෙන්ම ගුණ කරා. දැන් අපි 4 2කින් ගුණ කරපු හින්දා 3ත් කීයෙන් ගුණ කරනවද? 3ත් 2කින් ගුණ කරනවා. එතකොට බලන්න 4 වරක් 2 8යි. 3 වරක් 2 6යි. එතකොට අපිට 4න් 3ට තුල්‍ය භාගයක් ලියා ගන්න පුළුවන් 8න් 6 කියලා. දැන් බලන්න පළවෙනියට හිටිය 8න් 2 දෙවනියට අපි තුල්‍ය භාගයක් හදාගත්ත 8න් 6. දැන් හරය සමානයිද නැද්ද? දැන් හරය සමානයි. එහෙනම් අපිට කලින් කරපු විදිහට මේ දෙන්නව එකතු කරන්න පුළුවන්. කොහොමද? හරය සමානයි. එහෙනම් හරය ඒ විදිහටම දැම්මා. උඩ ඉන්න දෙන්නව විතරක් එකතු කරා. 6යි 2යි 8යි. තේරුණා නේද? අපි තව ගානක් හදලා බලමු මේ විදිහට. මේ බලන්න. පළවෙනියට ඉන්නේ 12න් 3, දෙවෙනියට ඉන්නේ 3න් 2. ඉස්සලාම මං කිව්වේ මේ දෙන්නගෙන් චූටිම එක්කෙනා තෝරගන්නවා. චූටිම එක්කෙනා තමයි 3. ඊළඟට බලනවා 3 කීයෙන් හරි ගුණ කරලා අපට 12 හදාගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද? 3 වරක් 4 12යි. එහෙනම් අපි 12 හදාගන්න 3ව ගුණ කරනවා 4න්. යට එක්කෙනාව ගුණ කරා නම් ඒ සංඛ්‍යාවෙන්ම උඩ එක්කෙනාවත් ගුණ කරන්න ඕනේ. ඒකින් හින්දා 2 ගුණ කරනවා 4න්. ඊළඟට
3 වරක් 4 12යි. ඒ විදිහටම දෙවරක් 4 8යි. දැන් අපට 3න් 2ට තුල්‍ය භාගයක් ලැබුණා 12න් 8 කියලා. එහෙනම් අපි මෙයාව දාලා මොකක් කරනවද? එකතු කරනවා. 12න් 3ට එකතු කරන්න ඕනේ 12න් 8ක්. දැන් හරය සමානයි. සමාන හරය ඒ විදිහටම දැම්මා. 8යි 3යි කීයද? 11යි. ඔන්න දැන් අපි මේකත් ඉගෙනගෙන ඉවරයි. මේ කියලා දීපු කොළුවේ තියාගෙන ඊළඟ ගණන් ටික මට හදලා දෙන්න ඕනේ. හරි. ඔයාලා මට මේ ගණන් 4 හදලා දෙන්න. අපි ඔය කොළුවේ තියාගෙන යනවා ඊළඟ මාතෘකාවට. දැන් අපි ඉගෙන ගන්න යන්නේ හරය සමාන නැති දෙන්නේ දීලා තිබ්බහම අඩු කරන්නේ කොහොමද කියලා. මේකත් අර වගේම තමයි. අපි උදාහරණයක් කරලා බලමු. මේ බලන්න. ඔයාලට පළවෙනි භාගය විදිහට දීලා තියෙනවා 20න් 9. ඒකෙන් අඩු කරන්න කියනවා 5න් 2ක්. අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? චූටි එක්කෙනාව තෝරගත්තා. එයාව කීයෙන් හරි ಗುಣ කරලා තුල්‍ය භාගයක් විදිහට 20 හදාගන්න පුළුවන්ද කියලා බලනවා. 5 වරක් 4 20යි. යට එක්කෙනාව 4ෙන් ගුණ කරා නම් උඩ එක්කෙනාවත් ඒ ඉලක්කමෙන්ම ගුණ කරන්න ඕනේ. එතකොට අපිට තුල්‍ය භාගයක් එනවා 5 වරක් 4 20යි. දෙවරක් 4 8යි. මේ විදිහට තුල්‍ය භාගයක් ආවහම අපි මොකද කරන්නේ? හරය සමාන භාග දෙක ඉස්සරලාම ලියා ගන්නවා. මේ පැත්තේ 20න් 9, මේ පැත්තේ 20න් 8. දැන් මොකද කරන්නේ? හරය සමානයි නම් සමාන හරය ඒ විදිහටම දැම්මා. උඩ තියෙන දෙන්නා විතරක් අඩු කරා. 9න් 8 1යි. තේරෙනව නේද? දැන් අඩු කිරීමේ ගණන් 4කුත් දෙන්නම්. ඔයාලා ඒ ටිකත් හදලා දෙන්න.